කොහොමද මගේ යාළුවෝ සතුටින් පරිස්සමින් ඇති කියලා නම් හිතනවා. ඔයාලා දැකපු ඒ ලස්සනම කේක් එක මම අරගෙන ගියේ මෙන්න මේ අම්මට. ඉතින් ඒ අම්මා ගොඩාක් සතුටු වුණා. එයාගේ පුතාගෙන් තමයි කේක් ඕඩර් එක ලැබුණේ. ඔයාලා මේ දකින කේක් ස්ට්‍රක්චර්ස් ටික කරේ අපේ කේක් ක්ලාස් එකේ. ලස්සනයිද? ඇත්තටම ලස්සනට තිබුණා. ඒක ලොකු අත්දැකීමක් වුණා මගේ ජීවිතේට. ඇත්තටම කවදාවත් කරලා තිබුණ නැති දෙයක්නේ. ඉතින් මම ඔයාටත් කියන්නේ දෙපාරක් හිතන්න එපා. ඔයාට හැකියාවක් තියෙනවා නම් මොකක් හරි දෙයක් කරන්න. ඒකෙන් ඉස්සරහටම යන්න කියලා. මම ඉතින් හස්බන්ඩ් ගෙදර ආපු දවසක්. ඉතින් ගොඩාක් සතුටු දවස් ටිකක් තමයි ඒ නංගි වෙන්නේ. දවස් 8ක් 10ක් වගේ තමයි එයා ගෙදර ඉන්නේ. ඉතින් ඒ ටිකට පැටව දෙන්නත් එක්කගෙන අපි කොහේ හරි ළඟපාත තැන්වල යනවා. ඉතින් අද නම් ඔන්න පැටව දෙන්න ගෙදර නෑ. අපි ගියා එහා ඉඩමකට කොළ කැඳ වලට ඕන කොළ ටිකක් කඩාගෙන ඉන්නේ. ඒ අතරේ අර ඔයාලා දැකපු දෙල් හස්බන්ඩ් දෙල් ගහේ වෙලාවේ හිටියේ. දෙල් ගෙඩි දෙකකුත් කඩාගෙන හාතවාරි එහෙම ගොඩක් තියෙනවා. හාතවාරිය ටිකක් වැඩිපුර, එතකොට පෙන්වල ටිකක් එහෙම කඩාගත්තා. මේ වගේ පුංචි අවස්ථා තමා ඇත්තටම සතුටු වෙන්න ඕන අවස්ථා. අපි දවසකට ගත්තොත් එකම සතුටක් තියෙන මොහොතක් තියෙනවා සමහරක් ජීවිතවල. ඉතින් ඒ නිසා ඔයාගේ හස්බන්ඩ් නැත්තම් වයිෆ් මාසෙකට දෙකකට සැරයක් නිවාඩු වෙනවා වෙන්න පුළුවන්. එන වෙලාව ඇත්තටම අපි සතුටින් ගත කරන්න ඕන කියලා තමයි මම හිතන්නේ. එහෙනම් ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.